විභාගය මංගුල මාතගේ පාඩම් ඉන්න කෙලෙරියා බෑ පොත දැන් තමයි රත් වෙලා තියෙන්නේ මෙච්චර කාලෙක අවුරුදු දෙකක් තොර පාඩම් කරපිය කියලා තොපේ දැන් රට දැන් පරිද මට ඒ වගේ වැඩක් නැහැ තෝ මගේ සල්ලි කාබාසිනා කර අවුරුදු දෙකක් මට විභාගයකට දාලා දුන්නේ නැත්තම් තෝ පන්නනවා මම ගෙදර බලන්න මෙයන් දැකෝ ඒ ලෙවල් කියලා මොකක් හැදුවද මන් දන්නේ නිදහසේ පාඩම් ගන්නවත් එක මෙතිනකට බාන්න නම් මඟුලක් දැන් ඉවර වෙන්නෙත් නෑ නේ මේක ඉක්මනට පාඩම් ෆේල් වුණොත් විනාශයි ගෙදර ඉඳලා විනාශයි ෆේල් වුණොත් අම්මෝ අබිනික්මන සිරි ගුණසිංහ අල්ලා දෙවියනේ අල්ලා මාවි කායෙන් පාස් කරන්නෝ අල්ලා අල්ලා අය පන් නැල්ලුවන බහු මීහරකා තොට පුළුවන්ද කුඹුරු කරන්න පුළුවන්ද තොට බෑ එතකොට තොට පුළුවන්ද මුට්ට කප ගහන්න බෑ මට බෑනේ හතර බා කියා ගන්න තෝ මේක පාස්සුන් නැත්තම් තෝ පන්නනවා පොතේ පන්නනවයි කතා දෙයක් අනේ දෙවියනේ මාව පාස් කරන්න මේ විභාගෙන් දෙවියනේ මගේ බුදුහාමුදුරනේ ගෙදර ඉන්න හම්බ වෙන්නේ නැහැ මාව පාස් කරන්න මේ විභාගෙ පොල්ලාර දෙවියනේ මාව විභාගෙන් පාස් කරන්න දෙවියනේ මචං නෑ කේස් එක බං ගෙදරින් උඹලා නම් ඉතින් පාඩම් කරලා එන්නේ බං ඒ මෙලෝඩියක් මතක නෑ බං අවදාස් තුන විභාගෙට බං මොකද කරන්නේ නෑ අඩි 250 ටොපි තියෙනවා ඒවා කෑවහම උඹ කියන්නේ මතක ශක්තිය එනවා කියලාද මොනවද බං ඕනම කඩේකින් දෙනවද බං එහෙම සිරා කඩේ තියෙනවද බං 250 නේ ඒක කාලා මචං සෑබෑග පස්සේ හොඳ 100ක් එනවා කියන්නේ එතන මතක හිටින ඔක්කොම නේ අඩේ හරි බං මේ මම දැම්ම කනවා බං ෂුවර් නේ අඩේ මතක හිටිනවනේ උඹලා කනවා කියන්නේ නේ ચાલ තියා කියන්න බේ බං එන හරි බං මම දැම්ම කනවා කොමිට අද තමයි දෙන්නේ කනවා टोपे किव्वाට टोपी වන්නේ ඒ වගේ අම්මා ගන්න බෑ මතු ගඳකුත් කතා මම භාගය පොඩේ යන මොන හරි කනවා ඇති තාත්තේ මම එලෙවල් පාස් තාත්තේ මම එලෙවල් පාස් කොල්ලා අයකෝ භාගය දාස් තුනක් තියෙනවා මිතු ගුලියක කියවතකෝ අයකෝ ආකන්‍යා Boleh.